හරි. මාතෘකාව ලියා ගන්න ඊළඟ කොටස. ගෝලයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සෙවීම. ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සෙවීම. මාතෘකාව ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සෙවීම. ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සෙවීම. ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සෙවීම. හරි. ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සෙවීම. මේ තියෙන්නේ මොකද්ද? ගෝලයක්. හරිද? මේ තියෙන්නේ ගෝලයක්. මේ තියෙන ගෝලයක්. මේ තියෙන මොකද්ද? ගෝලයක්. හිතන්න මෙතන ගෝලයේ අරය R කියලා. ගෝලයේ අරය මොකද්ද? R කියලා හිතන්න. මේ උස සිලින්ඩරයේ උස h කියලා හිතන්න. සිලින්ඩරයේ උස h කියලා හිතන්න. මෙන්න මේක මෙහෙම වැඩි. හරිද? අපි දැන් අර සිලින්ඩර තියෙන්නේ කප් හිතන්න කරන්නේ අයිස් කප් නෙමෙයි. අයිස් කප් යන්නේ සාමාන්‍ය අර 17 උන්නේ තියෙන මේ වගේ නේ. ඒ කියන්නේ මේ ගෝලය මේ කප් එකට හරියටම බස්සන්න පුළුවන්. හරිද? හරියටම මේකේ බැස්සුවාන් පස්සේ මෙන්න මේ වගේ ගෝලයක් එන්නේ. හරියටම මේකේ බස්සන්න පුළුවන්. හරිද? හරියට මේක බස්සන්න පුළුවන්. ඒකට අපි කියනවා මොකද්ද? මොන සිලින්ඩරයක්ද? පරිසිලින්ඩරයක් කියලාද? පරිසිලින්ඩරයක් කියලා. ඒ කියන්නේ මේ පොතේ තියෙනවා ගෝලයකට අරයට සමාන අරයක්ද? කියන්නේ ගෝලයේ අරයට සමාන. ඒ කියන්නේ දැන් ගෝලයේ අරයක ගෝලයේ අරයට සමාන අරයක්ද? හරිද? අරයක්ද ගෝලයේ විස්කම්භයට සමාන උසක් නැති සිලින්ඩරයකට පරිසිලින්ඩරයක් කියලා කියනවා. ගෝලයේ අරයට සමාන අරයක් තියෙනවා. මේ අරයට සමාන අරයක් තියෙන සිලින්ඩරයක්. ගෝලයේ මොකද මේ විස්කම්භයනේ. විස්කම්භයට සමාන උසක් තියෙන සිලින්ඩරයට මොකද කියන්නේ? පරිසිලින්ඩරයක් කියලා කියනවා. ගෝලයේ අරයට සමාන අරයක් තියෙන සිලින්ඩරේ. මෙන්න ගෝලය මෙන්න සිලින්ඩරය. හරිද? එකෙත් තාරාවක් අනික පාත්තේ. දෙන්න දෙකක්. හරිද? ගෝලයේ අරයට සමාන අරයක් මේකෙත් තියෙනවා. සිලින්ඩරේ අරයට මේක R නම් මේක R. ගෝලයේ විස්කම්භයට සමාන උසක් තියෙනවා. විස්කම්භය කීයද? අරය R විස්කම්භය කීයද? විස්කම්භය 2R නේ. උස h. ඒ කියන්නේ 2R h සමානයි. විස්කම්භයට සමාන උසකුත් තියෙනවා නම් ඒකට කියනවා අපි පරිසිලින්ඩරයක් කියලා. අන්න එකක් ගන්න. හරිද? දැන් ගෝලයේ වර්ගඵලය හොයන්න අපිට ඕන. මේ මොකක්ද තියෙන්නේ? මේ මොකක්ද තියෙන්නේ? පරිසිලින්ඩරයක්. පරිසිලින්ඩරයක්. හරි. ගෝලයේ වර්ගඵලය ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය කොහොමද හොයන්නේ? ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය සමානයි පරිසිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලයට. පරිසිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලයට. මට කියන්න සිලින්ඩරයේ වර්ගඵලය හොයන්න කොහොමද? 2πrh. සිලින්ඩරයේ වර්ගඵලය 2πrh සූත්‍රයෙන් හොයන්න පුළුවන්. 2πrh සූත්‍රයෙන් හොයන්න පුළුවන්. හරි. ගෝලයේ වර්ගඵලය හොයන්න කොහොමද? මේකට සමානයි කියලා කිව්වනේ. 2 නම් 2. 5 නම් 5. r h වෙනකොට මොකද්ද? h වෙනකොට එනවා කීයද? 2r 2r. එහෙනම් වර්ගඵලය හොයන්න කොහොමද? 2 × 2 4යි.
5r වර්ග 2πr h වෙනකොට කියන්න පුළුවන් 4πr වර්ග කියලා. සූත්‍රය මොකද්ද? 4πr වර්ග. පරිසිරින්ද වර්ගඵලය 2πrh 2πr h වෙනකොට කොහොමද අපිට කියනවා 2r කියලා. දෙවරක් 2 4යි 5r r ගෙන් ගුණ කරලා පස්සේ r වර්ග. එහෙනම් ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය සමානයි. ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය සමානයි කියන්නේ 4πr වර්ග. මෙන්න සූත්‍රය. ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය සමානයි කියන්නේ 4πr වර්ග. 4πr වර්ග. h සමානයි 2r. h සමානයි 2r. මෙතෙන්දි ගත්තනේ. හරි අපි මෙහෙම ලියමු. හරිද? අපි මෙහෙම ලියමු. ඉස්සෙල්ලා මේක හඳුන්වමු. මෙහෙම ලියමු. හරි ඉස්සෙල්ලා මේක ඇදගන්න. ගෝලයක් ඇදගන්න. ගෝලයක් ඇදගන්න. ගෝලයක් ඇදගන්න. පරිසිරින්ඩරය ඇදගන්න. ගෝලේ පරිසිරින්ඩරය ඇදගන්න. ගෝලේ පරිසිරින්ඩරය ඇදගන්න. හරිද? ගෝලේ පරිසිරින්ඩරය ඇදගන්න. හරිද? ඉක්මනට හරි මම කියනවා ඒක ඇදගන්න. මේක ඉදින් ඊට තියන්න. හරි වීඩියෝ නවත්තලා අඳ ගන්න. හරිද? වීඩියෝ නවත්තලා අඳ ගන්න. මම කියන ගාන මේ විස්තරේ. අරේ සමාන වූද කියාගන්න. අරේ සමාන වූද අරේ සමාන වූද අරේ සමාන වූ දෙමේ වූ අරේ සමාන වූ ගෝලයක් හා සිලින්ඩරයක් අරේ සමාන වූ ගෝලයක් හා සිලින්ඩරයක් ගෝලයේ විස්කම්භයට සමාන උසක් ඇති අරේ සමාන වූ ගෝලයක් හා සිලින්ඩරයක් ගෝලයේ විස්කම්භයට සමාන උසක් ඇති ගෝලයේ සමාන විස්කම්භයට ගෝලයේ විස්කම්භයට සමාන උසක් ඇති ගෝලයේ විස්කම්භයට සමාන උසක් ඇති ගෝලයේ විස්කම්භයට සමාන උසක් ඇති සිලින්ඩරයකට ගෝලයේ විස්කම්භයට සමාන උසක් ඇති සිලින්ඩරයකට එම ගෝලයේ පරිසිලින්ඩරයයි කියනු ලැබේ. උසක් ඇති සිලින්ඩරයකට එම ගෝලයේ පරිසිලින්ඩරයයි කියනු ලැබේ. පරිසිලින්ඩරයයි කියනු ලැබේ. හරිද? එහෙම කියලා දාලා එහෙම කියලා දාලා ගෝලයක් ඇඳලා සිලින්ඩරයක් ඇඳලා ගෝලයක් ඇඳලා සිලින්ඩරයක් ඇඳලා ගෝලයක් ඇඳලා සිලින්ඩරයක් ඇඳලා ගෝලයකින් 2r සමානයි h කියලා දාගන්න. 2r සමානයි h කියලා දාගන්න. මේක ඇඳගන්න. මේක අරේ r 2r සමානයි h කියලා දාගන්න. මේක ඇඳගන්න. හරිද? මේක ඇඳගන්න. 2r සමානයි h කියලා දාගන්න. මේක ඇඳගන්න. හරි. එහෙම ලියලා ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය සමානයි සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලයට. ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය සමානයි සිලින්ඩරයේ වර්ගඵලයට. ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය සමානයි සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලයට. 2πrh 2πr සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලය ගන්න කොහොමද? 2πr h වලින් h වෙනකොට වෙනවා අරයන් 2. ඇයි? උස සමාන වෙනවා මේ 2r නේ.
මේකත් ඔන්න මේක දාගන්න. උස සමාන වෙනවා h. උස සමාන වෙනවා h. 2r සමාන වෙනවා h. මේ විස්කම්භය සමාන වෙනවා h. 2πrh. මේක දාගන්න. අග්ගා දාගන්න. හරි මේක දාගන්න. එම ලියලා අවසාන ගෝලයේ පෘෂ්ඨ වර්ගඵල සමානයි කියලාද? 4යි πr වර්ග 4යි πr වර්ග 4යි πr වර්ග හරි 4යි πr වර්ග කොලාග හරි ගානක් ලියා ගමු අපි ගානක් ලියා ගමු අරය 14ක් වූ අරය සෙන්ටිමීටර් 7ක් වූ ගාන ලියාගෙන අරය සෙන්ටිමීටර් 7ක් වූ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. 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 හරි. ඔතනවා. අරය සෙන්ටිමීටර් 7ක් වූ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. කොහොමද හොයන්නේ? සිම්පල්. ගෝලයක් තියෙනවා. හරිද? අරය කීයද? අරය සෙන්ටිමීටර් 7යි. අරය සෙන්ටිමීටර් 7ක් වෙච්ච ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. හරි එහෙනම් ගෝලයේ මොකද්ද? ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය සමානයි මොකද්ද? 4යි πr වර්ග. නේ? 4යි πr වර්ග සූත්‍රය මොකද්ද? 4යි πr වර්ග. 4ට 4 ආදේශ කරා 5 වෙනුවට 22 බෙදීම 7 ආදේශ කරා අරය r ගේ වර්ග අරය කීයද 7යි 7 ගුණ කිරීම කීයද 7 7 ගුණ කිරීම 7 මේ 7ට මේ 7 කැපුණා දැන් බලන්න 22 7ක් කීයද 22 4ක් කීයද 88යි 88 7ෙන් ගුණ කර 88 7ෙන් ගුණ කර 7 වරක් 8 7 වරක් 8 කීයද එතන ඉතරනේ 88 අපි ලියමු 11 වරක් 8 කියලා. ඔව් 7 වරක් 8 කීයද 56යි 11 ගුණ කරන්න 56යි 5යි 6යි දෙපැත්තෙන් ලිව්වා 6යි 5යි 11යි එකක් ඉතිරි 600 16 වර්ග සෙන්ටිමීටර 616 වර්ග සෙන්ටිමීටර මේ වගේ දැක්ක ගමන් 11ට කඩා 11 වරක් 8 ගුණ කිරීම 7 88 වෙනකොට ලියන වෙන්නේ 88 වෙනකොට ලියන 11 වරක් 8 කියලා 88 වෙනකොට ලියන 11 වරක් 8 කියලා ගුණ කරන්න 7යි 8 වරක් 7 කීයද 56යි 56යි 11න් ගුණ කරා 5යි 6යි දෙපැත්තෙන් ලිව්වා 6යි 5යි 11යි එකක් ඉතිරි 5යි 1යි කීයද 6 වර්ග සෙන්ටිමීටර කීයද 616යි වර්ග සෙන්ටිමීටර 616 වර්ග සෙන්ටිමීටර 616යි ගාන ලියා ගන්න වර්ග සෙන්ටිමීටර 616යි වර්ග සෙන්ටිමීටර 616යි හරිද වර්ග සෙන්ටිමීටර 616යි හරි ඊළඟ ගාන ලියා ගමු ඊළඟ ගාන ලියන්න ඔයාලට දෙන ගාන විස්කම්භය සෙන්ටිමීටර 7ක් වූ විස්කම්භය සෙන්ටිමීටර 7ක් වූ විස්කම්භය සෙන්ටිමීටර 7ක් වූ විස්කම්භය සෙන්ටිමීටර 7ක් වූ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. විස්කම්භය සෙන්ටිමීටර 7ක් වූ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. විස්කම්භය සෙන්ටිමීටර 7ක් වූ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. විස්කම්භය සෙන්ටිමීටර 7ක් වූ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සොයන්න.
තනියෙන් හදන්න බලන්න. තනියෙන් හදන්න බලන්න. විස්කම්බි සෙන්ටිමීටර් තත්. හරි. ඒකේ මොකද වෙන්නේ? තනියෙන් හදන්න. try කරන්න. හරිද? ඒකේ මොකද්ද වෙන්නේ? හරි. ඒකේ මොකද්ද වෙන්නේ? ඒකේ විස්කම්බය 7යිනේ. හා. ඒකේ වෙන්නේ තනියෙන් හදලා ඕන බලන්න. හරිද? හදලා ඕන බලන්න. ඉවල. ඒකේ මොකද්ද? විස්කම්බය 7. විස්කම්බය කියන්නේ මේ සම්පූර්ණ දිගුල 7. එහෙනම් මේකේ අරේ කීයද? විස්කම්බය නම් 7. මේකේ අරේ කීයද? අරේ මේකෙන් භාගයයි. එහෙනම් 7ට ගුණ කිරීම 5 වෙනුවට 22 බෙදීම 7. අරේ කීයද? අරේ කියන්නේ මේකෙන් භාගයයි. 3.5 ලියන්න එපා. 7 බෙදීම 2 කියලා දාන්න. අරය r සමාන කීයද? 7 බෙදීම 2යි. එහෙනම් r වෙනුවට දානවා 7 බෙදීම 2යි. r වෙනුවට දානවා 7 බෙදීම 2යි කියලා. මේ 7ට මේ 7 කැපෙනවා. මේ දෙක උඩට කැපෙන සමාන ලකුණ එක පැත්තේ තියෙන්නේ උඩට කැපෙන්නේ. 7ට 7 කැපෙනවා. මේ දෙකට 1යි මේ දෙකට කීයද? 11යි. මේ දෙකට 1යි මේ දෙකට මේ 4ට 2යි. තේරුණාද කැපිටල් 4 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 7 බෙදීම 2 7 බෙදීම 2 කොහොමද තිබ්බේ? මේ දෙකට 2 කැප 22ට 11යි. මේ 4 මේ 7 කැපෙනවා. මේ දෙකට මේ 1යි 4ට 2 2යි. 4ට 2 2යි. දැන් එනවා 11 වරක් 7 වරක් 2 කියද? 7 වරක් 2 14යි. 14 ගුණ කරනවා 11යි. 1යි 4යි දෙපැත්තෙන් ලිව්වා 154යි වර්ග සෙන්ටිමීටර්. එහෙනම් මූල පෘෂ්ඨ වර්ගඵලය කීයද? 154යි වර්ග සෙන්ටිමීටර්. හරිද? 14 7 වරක් 2 7 වරක් 2 14යි 14යි 11. 1යි 4යි දෙපැත්තෙන් ලිව්වා 4යි 1 එකතු කරා 5යි. 154යි वर्ग सेंटीमीटर 154 वर्ग सेंटीमीटर उत्तरे 154 वर्ग सेंटीमीटर 154 वर्ग सेंटीमीटर හරිද ඊළඟ එක තව ගණන් දෙන්න මේක දාගන්න ඉස්සෙල්ලා හරි මෙහෙම ලියන්න ගෝලයක වර්ගඵලය ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය ඉලංගාන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය वर्ग सेंटीमीटर 2464 की
ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 2400 64කි. ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 2464කි. ගෝලයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 2464කි. ගෝලයේ අරේ සොයන්න. ගෝලයේ අරේ සොයන්න. මේක සූත්‍ර විතර ආදේශයෙන් තියෙන්නේ. ගෝලයේ අරේ සොයන්න. ගෝලයේ අරේ සොයන්න. තනිය හදන්න. ගෝලයේ අරේ සොයන්න. ගෝලයේ අරේ සොයන්න. තව හදලා තමයි බලන්න ඕන. තනියෙන් try කරලා බලන්න. මෙන්න ගෝලය. මෙන්න ගෝලය. ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය කීයද? 4යි 5යි වර්ග. වර්ගඵලය කීයද? වර්ගඵලය දීලා තියෙනවා කීයද? 2464යි වර්ග සෙන්ටිමීටර කියලා. 4 වෙනුවට 4 ආදේශ කරා 5 වෙනුවට 22 බෙදීම 7. r වර්ග අපි දන්නේ නැහැ. දැන් r වර්ග තනි කර ගන්න නම් බෙදිච්ච 7 මෙහාට දිගුණ වෙනවා. මේවා බෙදෙනවා. එහෙනම් 2464 මේ බෙදිච්ච 7 මේ පැත්තට යනවා. මේවා මේ පැත්තට යනවා. මේවා මේ පැත්තට යනවා. සමාන ලකුණු තියෙන්නේ. සමාන ලකුණෙන් බලද්දි මේක මෙහාට යනවා. මේ බෙදිච්ච 7 ගුණ වෙනවා. ගුණ වෙච්ච මේවා මොකද වෙන්නේ? බෙදෙනවා. අවසාන දෙනවා r වර්ග කියලා. දැන් බලන්න. බලන්න 4ෙන් කැපෙන ඒවා. 4 වරක් 1යි. 2464 බලන්න 2464 4ෙන් කැපෙනවද කියලා. 24ට 4 ඒවා 6යි. 6 වරක් 4 24යි. මේ 6 ගන්න මෙතෙන්ට. 6ට 4 ඒවා 1යි. 1 වරක් 4 4යි. 6ෙන් 4ක් අඩු කරන් 2යි. 4යි. 24ට 4 ඒවා 6යි. එතකොට එතන එනවා 616ක්. 600 කීයද? 616. 4ට 4 ඒවා 1යි. 2664ට 4 ඒවා 616යි. ඒක දැන් බෙදමු. කීයද? දෙකෙන් බෙදමු. දෙවරක් 11යි. දෙවරක් කීයද? 616 දෙකෙන් බෙදුවම කීයද? 308යි. 308යි. බලන්න 308 දෙකෙන් 11ෙන් බෙදනවද කියලා? 308 නේ ආවේ. 308යි. 308 11ෙන් බෙදන්න බලන්න. 3ට 11ව නෑ. 30ට 11ව කීයද? 2යි. දෙවරක් 11 22යි. 30න් 22ක් අඩු කරන් 8යි. 88 දෙකේව 8යි. එහෙනම් කීයද? 28යි. 11 වරක් 1යි. මෙතනට කීයද? 28යි. 28ව 7ක් කීයද? 28 වරක් 7 සමානයි r වර්ග. 28 වරක් 7 බලන්න. 28 වරක් 7. 7 වරක් 8 56යි. කරේ තියෙනවා. 7 වරක් 8 56යි. 7 වරක් 2 14යි. 14යි 5යි 19යි 196යි. 196 සමානයි r ගේ වර්ගයට. r සමානයි එහෙනම් 196 මොකද්ද? වර්ගමූල. 196 වර්ගමූල කීයද? කීයද තියෙන්නේ? 196 වර්ගමූල සෙන්ටිමීටර් 14යි. අර එකේ දෙන සෙන්ටිමීටර් 14යි. 14 ගුණ කිරීම 14 තමයි 196 එන්නේ. එහෙනම් r කියන්නේ කීය සෙන්ටිමීටර් 14යි. r කියන්නේ සෙන්ටිමීටර් 14යි. r කියන්නේ සෙන්ටිමීටර් කීයද? 14යි. r කියන්නේ සෙන්ටිමීටර් 14යි. r කියන්නේ සෙන්ටිමීටර් 14යි. මේක දාගන්න. මේක දාගන්න. r කියන්නේ සෙන්ටිමීටර් 14යි. හරිද? හරිද? ගෝලයක වර්ගඵලය හොයන්නේ මෙච්චරයි. හරි. එහෙනම් මේ වැඩි ඉවරයි. මෙච්චරයි තියෙන්නේ. මේකේ සූත්‍ර දාලා ආදේශ කරන විතරයි තියෙන්නේ. අපි මම මේක හරිනේ. මේක හරිනේ. මේක මතනවා. වීඩියෝ එක නවත්ලා බලා ගන්න. හරිද? අපි දැන් මේ පාඩමේ සාකච්ඡා කරා මොනවද? සමචතුරස්‍රාකාර ආධාරකයේ සමචතුරස්‍රාකාර
පිරමීඩ එක මොකද්ද? ආධාරක සමචතුරස්‍රාකාර පිරමීඩයක වර්ගඵලය හොයන්න කතා කරා. කීයද? a වර්ග ධන 2යි LA සූත්‍රය. ඊළඟට අපි කතා කරා කේතුවක වර්ගඵලය. කේතුවක වර්ගඵලය හොයන්නේ කොහොමද? phi r වර්ග ධන phi r L ගේ. ඊළඟට අපි කතා කරා ගෝලයක වර්ගඵලය හොයන්නේ කොහොමද? 4යි phi r වර්ගය. 4යි phi r වර්ගය. අපි දිනා මේකත් මෙහෙම දාලා පෘෂ්ඨ වර්ගඵලය සොයන සාරාංශය හරිද? පාඩම අවසානයේ මෙහෙම දාගන්න. පෘෂ්ඨ වර්ගඵලය සොයන සාරාංශය. පෘෂ්ඨ වර්ගඵලය. මොනවද මේ? පෘෂ්ඨ වර්ග ඵලය. හරිද? සමචතුරස්‍රාකාර පිරමීඩයේ a වර්ග ධන 2යි LA L වෙනුවට අපි මොකද ගන්නෙ? ත්‍රිකෝණාකාර කොටසේ ලම්බ උස. මේක L වෙනුවට කියන්නේ ගන්න මොකද්ද? L උස වෙන්න L උස 4යි phi r වර්ග. හරිද? ඒක අවුලක් නෑනේ. එහෙනම් ඔයාලට අනිවාර්යෙන් 4 එක අභ්‍යාස වල දුන්නේ නෑනේ කවුරක්වත්. අනිවාර්යෙන් 4 එක අභ්‍යාස තියෙන්න ඕන කරලා 4 2 අභ්‍යාසෙ තියෙන්න ඕන. 4 3 අභ්‍යාස තියෙන්න. මෙන්න අභ්‍යාස මාලාව. හරිද? මෙන්න අභ්‍යාස මාලාව 4 එක තියෙන්නේ මෙන්න මේකෙන්. 4 2 තියෙන්නේ කේතුවෙන්. 4 3 තියෙන්නේ ගෝලයෙන්. හරිද? ප්‍රශ්න ලියන්න ඕනේ උත්තර ටික ලියලා අනිවාර්යෙන් ෆොටෝ ගහලා එවන්න ඕන PDF කරලා එවනවා. හරිද? PDF කරලා බලනවා. අනිවාර්යෙන් මේක තියෙනවා මීටින් එකක් ගන්නවා. හරි. එහෙනම් අද වැඩේ ඉවරයි. වැඩේ තේරුණාද නැද්ද කියලා මට මේ දාන්න ඕන. වීඩියෝ තුනක් අප්ලෝඩ් කරන්නත් තියෙනවා. හෙට වෙද්දී අප්ලෝඩ් කරන්න පුළුවන් වෙයි. හරිද? ඔයාලයි වීඩියෝ එවන්නේ ඉරිදා හවස 4ටයි බදාදා හවස 4ටයි. හරිද? ඊට ඉරිදානේ ඉරිදා හවස 4ට පුළුවන් වෙයි බොහෝ දුරට දාගන්න. මම දාන්න උපරිම try කරලා දෙනවා. හෙට දවස් ඇතුළත කොහොමද දාන්න? හරිද? හරි එහෙනම් කාටත් ප්‍රැක්ටිස් කරන්න මේ අභ්‍යාස 4 1 4 2 4 3 අභ්‍යාස 3 කරන්න ඕන. ඒ පාඩම ඉවරයි. එහෙනම් අපි ඊළඟ පරිමාව පාඩමෙන් හම්බෙමු. එහෙනම් කාටත් සුබ දවසක්. වලටි හොඳට කරගෙන යන්න. බුදු සරණයි.